ඉක්මනට යා කුමාරයාට මේ වෙච්ච දේ කියමු. රජතුමනි මකර මාලිගාව වැඩ පටන් ගන්න ලෑස්තින ගමන්. හරි මගේ ලොකු දෙයක් ඒ කෑදර රජතුමා මොකක් හරි කරන්න හදපු එක. රජතුමනි අපි වැඩේට බහින්න ඕනේ නැද්ද? මේක හරිම පොඩි දෙයක් නේ. ලොකු දෙයක් වෙනකන් ඉන්න ඕනේ නෑනේ. අනික මිනිස්සු උඩ යන්නත් බැරි නෑ. එයා එහෙම දෙයක් කිව්වට තාම ප්‍රශ්නේ හරියට පටන් ගත්තේ නැහනේ. කෝ කෑම? පාරෙන් අයින් වෙන්න. පාරෙන් අයින් වෙන්න. චවමල්ලි මොකද යාට වෙලා තියෙන්නේ? අර කඳුකර සත්තු ටික හැමෝටම පහර දෙනවා. ඔය කවුරුත් ඒ පැත්තට නම් යන්න එපා. එහෙම කොහමද? අපි පැලෑටි හොයන්න යන්න ඕනනේ. දැන් යන්න එපා. පේනවනේ අයියට වෙලා තියෙන්නේ. අපි යමු. ඔයගොල්ලෝ ඉක්මන් කරලා යන්න. මම පාලකතුමාව හම්බෙලා එන්නම්. පාලකතුමනි නේෂ කියන්නේ තාම ළමයෙක්. දැන් දවස් ගානක් යාව හිර කරලා දඬුවම ලිහිල් කරමු නේද? ළමයෙක්? එයා ළමයෙක් කරන්න ඕන වැඩද කරලා තියෙන්නේ? ඔය ළමයට දඬුවමක් නොදුන්නොත් ඕක දිගටම කරනවා. ඉතින් මහ ලොකු දඬුවමක් ඕනේ නෑ. ඩොන් හයි මකර මාලිගාවෙනුත් කිසිම සද්දයක් බද්දයක් නෑනේ. කඳු තරණය කරන්න තියෙනවා, ගංගා තරණය කරන්න තියෙනවා. ඇයි මට තව බත් ගුලි කන්නත් තියෙනවා. ඔව් එකක් ඕනේ. ෂා ඔය තියෙන්නේ. අනේ මන්ද ඔයානම් විනෝදෙන් ඉන්න ඕනේ. අපි නම් දුකෙන් හිටියේ. ඇයි ඔයාලා මොකටද දුක් වෙන්නේ? මං නිදහස් වුණාම කොලින්ටත් වඩා වීරයෙක් වෙනවා. නෑ. මේ සැරේ නම් ප්‍රශ්න දාගන්න බෑ. පාලකතුමා තාම කේන්තියෙන්. මාත් තාම කේන්තියෙන් තමයි. මම මුකුත් කරෙත් නෑ. නරක ආරංචියක්. මට ඇහුණා වුචි පාර ළඟ දරුණු මුර්ගිය කට්ටයක් මතු වෙලාලු. මිනිස්සු ගොඩකට තුවාලයිලු. අනේ දෙයියනේ. යමු ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. මේෂා ඔයා ලොකු ලෙඩක් දාගන්න හදන්නේ. කූඩුව කඩාගෙන ආව කියන්නේ ලොකු කරදරයක්. පාලකතුමා මොනව කරයිද? වෙන දෙයක් වෙන්නේ ආවට පස්සේනේ. කුහුලකටත් දැනෙනවනේ. මෙන්න තියෙනවා නියම බාණ්ඩ. හරි එහෙනම් බලාගමු. මේෂා අපි ඉක්මන් කරන්න ඕනේ. මෙතන කිසි සද්දයක් නෑනේ. හරි අමුතුයි. කැලෑ සත්තුන්ගේ අඩිපාරවල් මෙතනින් යාට ගිහිල්ලා නැහැ. ඒ සතා මේ කිට්ටුවම කොහේ හරි ඉන්න ඕනි. මගේ යගදා වලට තරම් බලන් ඉන්න බෑ. ඒයි දුෂ්ටයෝ රෙල. එන්නයි කිව්වේ වහම එළියට. බලන්න
ලොකු දෙයක් පේන්නාව එක. හරි එතකොට. ඔය අද අපේ මිනිස්සුන්ට පහර දුන්නේ. මං දැන් සැරයක් ඔයාගෙන් ඇහුවා නේද? ඔයාගේ ඔලුව වැදුනද? මේ උරට කතා කරන්න බෑ. ඌරට පුදුම අයියන්නේ තියෙන්නේ. නේෂා ඔහම ඉන්න. තමුන්ට මම හරිනම් ඔයාට මන්දි ගෙවන්නම් වෙනවා. බලාගෙන නේෂා. එයාට පුළුවන් දෙයක් නෑ. නේෂා ඔයා කොහොම හරි වලුරව ඉවර කරා නේද? අවුලක් තියෙනවා. අපි හොයාගෙන ආපු අඩිපාරවල් මේ ඌරගේ නෙමෙයි. පණිවිඩකාරයා කිව්ව විදිහට මෙතන රහසක් තියෙනවලු. ඒ මුර්ගයා මිනිස් ඌර්ගයෙක් වගේලු. අල්ලලා දාන්න. ඔය කැලෑ බල්ලන්ට අපි බය වෙයිද? ඒක නෙවෙයි මට මතකයි ගෝත්‍රිකයා කිව්ව යාළගේ බල්ලොත් ඉන්නවා කියලා. මේ ඉන්නේ යාළ වෙන්නේ නැති. බා බලමුකෝ මේ කවුද කියලා. අහංකාර බටු වැටෙව් ටික කොහෙන් ආපු හයියක්ද අපිට අපහාස කරන්න? මොකද ජීවත් වුණා ඇති වගේද? කවුද ඒ කතා කරන්නේ? මට මොකුත් ඇහුන්නේ නෑනේ. බලු කුක්කෙක් බුරනවා වගේ නැහුනේ. බව්. වදකාර ළමයි තමුන්ලා දඟලනවා වැඩි. යාළු ටික දාලා පැනලා යනවද? ඔයා හිතපු විදිය වැරදි. මං තමයි නේෂා. එච්චර දෙයක්? යමු. ඒගොල්ලෝ පැනලා ගිහින් වගේ. අපි දැන් මොකද කරන්නේ? කඳු කරේ ඉන්න සත්තු හැමෝම මේ කාගන්න. ඔයාලා මොන වගේ මුර්ගෙක් වුණත් කමක් නෑ. මං කියන දේ හොඳට හිතර ගන්න. අපිට ආයේ කවුරු හරි කරදර කරන්න ආවොත් බලා ගන්න පුළුවන්. මං තමයි නේෂා. මං තමුන්ල හැමෝගෙම මාළු පාව හදනවා.
ඒ වල්ලූර ගෑස් රතු පාටෙන් දිලිසි තිබ්බේ. එක පාටම නේෂක පැත්තට දුවගෙන ආවා. හරියටම කිව්වොත් පොළොවේ පස් වැලි විසි කරගෙන රූස්ස ගස් පලාගෙන නිකන් ලොකු පර්වතයක් වගේ. හැබැයි අපේ නේෂ වල්ලූරට බය වුණේ නෑ. කොහොමද ඉතින් ඔයාට ආයෙත් පැලෑට ගේන්න ගියාද? ඔව් නේෂට පින් සිද්ධ වෙන්න තමයි. දැන් නම් බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒක නම් ඇත්ත. අපිටත් දැන් පැලෑටි හොයන්න ගොඩක් දුර යන්න ඕනේ නෑනේ. ඒයි ඕක නවත්තනවද? අර කතාවේ හොඳම හරිය යන්නේ. නේෂ එක අතකින් යකදාවක් අරගෙන අත උස්සලා දුන්න වල්ලූරට හොඳ පාරක්. ඒත් එක්කම ටන් ගාලා සීනු සද්දයක් ඇහෙන්න ගත්තා. වල්ලූර එක පාරටම උඩ පැන බිම වැටුණා. හැම තැනම තිබුණේ දූවිලි වලාවක්. ඉතින් මේ දූවිලි නැති වෙනකොට නේෂ එක අතකින් යකදාවත් අරගෙන අනික් අත පොළොව පැත්තට බර වෙන්න තියාගත්තා. කකුල ගුත්තූරගේ දත උඩින් තිබ්බා. ඊට පස්සේ තේජාන්විත විදිහට බැලුවලු. දෙන්න හොඳ අප්පුඩියක්. ඔය වගේ බලෙන් අප්පුඩි ඉල්ලන්නවට ලැජ්ජ නැද්ද? ඔළුව කොහෙද වැදුනේ? මට නෙමෙයි කතන්දරේ කියපු සීයට. අනේ මේ ඔයා පාන්දරම කිව්ව මිනිස්සුන්ට කතාවක් අහන්න එන්න කියලා. ඔයාට ඕනේ මිනිස්සුන්ට හොඳ කියන වහන් ඉන්න විතරයි. හෙට මං ආයේ අලුත් කතාවක් අරගෙන එන්න. එතකන් ඕගොල්ලෝ අපතින් ඉන්න. අර වයසක මනුස්සයාට පිස්සුද කොහෙද? එයා පාලකතුමාගේ පුතානේ. ඌරෙක් නෙමෙයි මීයක් මැරුවත් ගමේ මිනිස්සු කොල්ලව උඩ තියනවා. ඔයාට මෙච්චර කේන්තිකින් මටවත් නැති කේන්තියක්. එයාලට මම අල්ලලා දාන්න. මමත් තොරෙන් එළියට ගියේ. මේ ළමයා ආයෙත් ගිහින්ද? ඔයාලා ගිහින් මොන ලෝකෙන් හරි නේෂ වරන් එන්න. ඇයි මොකද? පාලකතුමනි නේෂ එළියට ගියත් මිනිස්සු බේරගන්න වැඩක් තමයි කරේ. අපේ නේෂට කාටවත් කරදරයක් වෙනව බලන් ඉන්න බෑ. මේ ළමයා ඉන්නේ දැන් හැමෝම නම්මගෙන. ඔයාලත් එයාගේ පැත්ත ගන්න ඕනේ. ඒ නීතියට තමයි හැමදේම වෙන්න ඕනේ. මහත්තයා මේ පාර ඇත්තටම අපේ දරුවා හොඳ දෙයක් කරේ. මිනිස්සු හැමෝම එයාට හොඳ කියනවා. ඒකමයි තියෙන ප්‍රශ්නේ. ඒත් එයා වගකීමක් නැතුව තමයි ඔය වැඩ කරන්නේ. කොච්චර හොඳ වැඩක් වුණත් විනය තමයි අංක 1. ඉස්සෙල්ලා එයාට තේරුම් කරලා ඉන්න. එතුව එකපාර දඬුවම් කරන්න යන්න එපා. නේෂ එනකන් බලාගෙන ඉමු. මේ අහන්න. නේෂ ඉපදුනේ අසාමාන්‍ය විදිහට. එයා කියන දේ අහන්න නැතුව ධර්මය ගැන හිත යනවනම් අන්තිමේදී මහ විනාශයක් වෙන්න පුළුවන්. ඔයා කිව්වා හරි. ඔය දෙන්න මොකද බලන් ඉන්නේ? මේ යනව නායකතුමනි. අපිට නේෂ ගැන කතාවක් ඕනේ. මේ යන කතාබහේ හැටියට නේෂ අපි කියන දේ අහලා ඒ කියලා හිතන්නත් බෑ. එයා මෙතන ඉනවද කියලාවත් අපි දන්නේ නෑනේ. ඉස්සෙල්ලා වාඩි වෙලා වතුර කබ්බමු. පස්සේ බැරියව බලන්න. බෑ. මං කතා කියන්නේ දවසට පැය 2යි. ඊට වඩා බෑ. අනේ අලුත් කතාවක් කියන්නකෝ. කතා කියලා දැන් මගේ උගුරත් විදිනවා. කරි දීලා කතාව කියමු. නේෂ අර අපුයි. ඉක්මනට එංගිමු. දැක්කද? එයාලා අර මේසයට ඉන්නේ. මොකද කියන්නේ අපි දෙන්න තැනට ගිහින් වාඩි වෙමුද? එපා දැන් ගියොත් නම් අහුවෙනවා. දුවන්න ලෑස්ති වෙන්න. 3යි 2යි. අනේ මන්දා පාලකතුමා කිව්වනේ නේෂව හොයාගෙන ඉන්න කියලා. අපි කොහෙන් කියලා හොයන්නද? මම නම් හිතන්නේ එයා කඳු කර යක්ෂයෝ දඩයන් කරන්න ගිහිල්ලාද කොහෙද? මොකද කරන්නේ? එයා මෙහෙට එනකම් බලන් ඉන්නවද? තාම අහුවෙලා නැහැ. මේ විදිහට බලාගෙන ඉමු. මෙතෙන්ට වෙලා ඉඳලා එයා ආවේ නැත්තම් අපි මොකද කරන්නේ? එහෙනම් ඉතින් කරන්න තියෙන එක දෙයයි. අපි මෙතනට වෙලා නින්දක් දාගෙන ඉමු. ගිහිල්ලා ඌරු කොටුවේ බලනවා. ඔයාලගේ මහලකු නේෂා තව ඌරු තඩියෙක් වල්ලන්න යන්නේ නැති. දත් ටික බඩට යවා ගන්න ඕනිද? මහලුකු නේෂා. මොකද? හිතුව මදි අපිත් එක්ක හැප්පෙන්න. මෝඩයෝ දෙන්න. ඔයාලා මට මොන හරි කිව්වට නම් කමක් නෑ. ඒත් කාට හරි රිද්දලා ඔයාලට නිකන් යන්න නම් දෙන්න බෑ.
තේ බිව්වේ වගේ සල්ලි ගෙව්වෙත් නෑනේ. මොනුව නේෂා මේ බටු වැටියද නේෂ බලාගෙන. තාම බටු වැටෙක් වගේද පේන්නේ? පුදුම අයියක්නේ තියෙන්නේ. නේෂා පරිස්සමි. ඔයා කවුද? නියමයි ලොක්කා දෙන්න වැඩක්. එයාට යන්න දෙන්න නම් එපා. ලොකු අයියේ. ඔයා දෙයාලගේ ලොක්කා? මම එයාලගේ නියමයි. ඕ මින්නා. මුරු ඉදෙනවා. නේෂා සානියම සෙල්ලම. නේෂා අපිත් දෙනවා. ඒව මන් තනියම බලාගන්න. නේෂා මොකද වෙලා තියෙන්නේ? අයියා අපි උදව් කරමු. නේෂ කිව්වද අහන්න. ඒ උනාට හරි. මොකද කියන්නේ? උත්තර දුවට පුළුවන්. ඔය ශක්තිය නම් මාව කරත්තන්න මදි. තාම ඉවර නැද්ද මේ දෙන්නට දෙන්න පරදි නෑනේ. ජය පරාජයෙන් තොරයි වගේ. අයියේ මට බඩගිනි. ඒක කීලේ. දැන් පැය දෙකකට වැඩි නේද? ස්තුතියි. මම මේ පාලකතුමාට වාර්තා කරලා එන්න. අයියා කලින් නොගේ. දැන් ගියොත් එහෙම ඔයාලගේ නේෂම තමයි අමාරුවේ වැටෙන්නේ. මේකේ තේරුමක් නෑ. අල්ලලා දාමු. මට ඕව කරත්තන්න බෑ. ඔයා හරිම හොඳ කෙනෙක් එයාට හැබැයි මොලේ පාවිච්චි කළ දෙයක් කරන්න තිබ්බා. මේව තමයි ජය පරාජයෙන් තොර අවසනට සටන් කියන්නේ. මෙන්න මේක ටේවලට මේක ඔයාට. ඔයා හොඳට සටන් කරනවා. ඔයත් එහෙමයි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එන්න ඔයා එක්ක ඉන්නද කියන්නේ? මෙන්න ගන්න. ඔයා කොහෙද යන්නේ? අපිටත් නොකියම යනවා නේද? අනේ මන්ද මුටු කොහෙ ගිහින්ද? කොහෙද මේ යන්නේ? අපි ටෙන් පාස් වලින් එළියට යනවද?